කවුරුත් මොකක් කියන්නේ නැහැ. බලන්න ඉතින් මේගොල්ලෝ අපි ලක්මනේ ගියා. ලක්මනේ මොකද? Hai, ada apa yang ini? Belum jadi lagi ada saya. Itu yang mana dari the cutting the background atau metode ini bukan tekir. Oh, Sri Lanka's first novel co-authored by human and artificial intelligence, Sriluva Himika Memory, with launching ceremony kita tamai, ada apa yang ini? Di tahun beragan itu, apa yang terjadi di malam itu bukan ada yang kira. Sriluva Himika Memory. Itu apa semua ada? What lagi? ඔව් සංජක කියන්නේ කොහොමද ඉතින් වෙනස් විදිහට මාධ්‍යවේදියෙක්. ඔව් මට අපිට ආශ්‍රය වුණා. සෑහෙන අපිට තියෙන ආශ්‍රයත් අපිත් මේ ශිෂ්‍යයට ආපාලිනව අපේ පිටිපස්සේ අපේ තොපතුන් වගලා අතර වලට ගිය අපිටත් ඊ වගේ පාරක් එන්න සෑහෙන මේ දෙක් පුදුසවුන් දෙක් ඉතින් ඒකින්න සංජිතක වැඩ කරලා මම කොහොමද ගන්න ඒ වගේ කොහොමද රහ වැටෙන්නේ තේද සියලුම ඉබිකා මෙවරිටි ගැන කියන තේන්නේ ඒකත් ඉතින් ඒ රහ වැඩ ගුණේ තවත් දෙකක් තමයි ඒකින්ද සියලු දෙනාට ආරාධනා කරනවා ඒක රස විඳින්න බලන්න සියලුම ඉබිකා පැමි කොහොමද සියලුම දෙනාට දැන් සංජයගේ කියන විදිහට නම් මේක මේ සියලුම විගම ඇවිදලා තියෙන්නේ. ඉතින් අද කියන මේක කනගම තමයි ඇත්තට කියන්න වෙන මොනවා වගේ පොතක්. දැක්කම ඒකේ සුපචාරක පාඨවල දැක්කදිසා අපිට යම්සි ආකාරයකට නිකුත් කියලා තියෙනවා. මේක ඉතාම සුපක් අනිත්‍යක තමයි ටික සංජයගේ පොත. සංජය කියන්නේ කවුද කියලා සපෝට් ගානක නාද ශිල්පියෙක් දෙකින් කියනවා. පොතට අහකට ලියන කෙනෙක්. රහට ජීවිතය ගැන ලියන්න පුළුවන් කෙනෙක්ගේ බොහොත් යම් පොත නිර්මාණයක් බලන්න පුළුවන් නේද? හරි පොඩි කොහොමද ස්තුතියි. Congratulations Sanjaka. I love you so much. නිර්මාණීය කලේ සිංහල සාහිත්‍යයේ නව පරිච්ඡේදයකට මුල පුරමින් අද මෙහි ප්‍රවීණ සිටින ඔබ සැමටම මගේ හදපිරි ස්තුතිය පුද කරනවා. ඔබගේ උනන්දුව සහ සහයෝගය අපට මහත් ශක්තියක්. එකක් කෘතිම බුද්ධයයි මානව බුද්ධයයි එකතු කරගෙන අද සියලුම හිමිකම් ඇවරිනේ ලියලා ජනගත කරන අවස්ථාවත් ඒ අතරින් තව ප්‍රධාන එකක්. මොකද සාමාන්‍යයෙන් පළමු වතාවට වෙන ඒවා ඇතැම් වෙලාවට ඒවා වාර්තාත් වෙනවා. එතරින් එහාට ඒවත් එක්ක අලුත් කතාවකුත් ගොඩ නැගෙනවා. ආරාධනා කරනවා ප්‍රවීණ කිවිවර ගීපද රචක සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා මහතාට හිටපු යුද්ධ හමුදාපති ජනරල් මහේෂ් සේනානායක මහතාට ටියුඩර් වීරසිංහ මහාචාර්යතුමාට ධම්මදිසානායක ආචාර්යතුමාට තවම ඩිජිටල් ලෝකයේ පියසටහන් නොමැති මහ පොළොවේ පමණක් පාසටහන් නැති ඒ පුංචි මනුස්සයා DJ ධර්මපාල තාත්තටත් රමණී විජේවර්ධන
ගාථවර සංජක ප්‍රසාද් දොලේවත්ත අපිට නිරතර හමුවන සංජක වගේ කියුම්කාරයන්ට ලියුම් එච්චර අරුම දේවල් නෙවෙයි. ඒ හින්දා සංජකගේ ලියුම් කියුම් ගැන දන්න කාටත් ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත් AI වැඩේ හරියට කරලා තියෙනවද කියලා තමයි අද අපිට බලන්න. ඒ ආදරණීය සිප ගැනීම කොතරම් නම් දිග කතාවක් වචන නැතුව කෙටියෙන් කියනවා ඇත්ත. අමාරුකම් මැද්දේ ආවත් එකතු කරගත්තු දේ පෝසත් නිසා. ඉතින් මේ සංජකයන් අතෙන් කරන ලස්සන වැඩේ කියලා සංජයකට තියන්නේ මිනිස්සුන්ට පුදුවන ආවිස්කාරයක්. සංජයගේ වැඩ මොකක්ද අනිස්කේ සාමාන්‍ය සංජයගේ මම කියන්නේ ලස්සන සංජයගේ දේවාපාද රහයි සංජයගේ ඇත්තටම මම ජීවිතයට පස්සේ එළියට වෙන ඇතුළට නැගලා ඉන්නවා. ඒ කියන්නේ මේක රහ වැඩ සංජකය කරන අනිවාර්යෙන් රහ වැඩ. මසලක් සයිකල් බලන්න ආසයි. බොහොම සුවය. වේදිකාවට සියලුම හිමිකම් ලැබෙන්නේ කියවලා දැනෙන දේ අර මානව හැඟීමයි සංජකයි සංජකගේ පිරිසයි ඉස්සරහා ඔබට කතා කරන්නේ. ගමනක් ඒ වගේම ගත්තොත් එහෙම තේරුම් ගන්න බැරි අනන්තයක් දක්වා යන ගමනාන්තයක් නැති මහා ගමනක ආරම්භයක් පොත අවසානයේදී පෙන්වු කරනවා. මගේ දෝලගේ පරම්පරාවේ කට්ටිය මෙතන ඉඳන් මම කියන්න කැමතියි මේක මාර පොතක්. සංජයක මම මුලින් හිතුවේ නෑ ඔයා මගෙත් එක්ක කතා කරනකොට මේක මෙච්චර මාව කලබලයට පත් කරන පොතක් කියලා. Age of Revolution කියන පොත. එයා කියන මේ කාලය ගත්තට පස්සේ සංජයක හරිම විප්ලව ගොඩක් සිද්ධ වෙන කාලයක් කියලා. දැන් විප්ලවයේ සම්බන්ධව මාක්ස්වාදී අර්ථකථන හරි නැත්නම් ඇරිස්ටෝටල් අර්ථකථනයේ හරි දැන් අපි කතා කරලා වැඩක් නෑ. මැරිච්ච බිරිඳ මේක හරිම නාටකීයයි සහ හරිම භයානකයි. ඒ නිසා මට හිතෙන්නේ මේ කෘතිය මම ගොඩක් කතා කරන්නේ නැහැ මේ ගැන. මේ කෘතිය එක්තරා ආකාරයකට මේ මොහොතේ අපේ දෛනික ජීවිතය උස්සලා පොළවේ ගහන පොතක් කියලා. මම දැන් සංජයගේ එහෙම හිතනවද කියලා උස්සලා පොළවේ ගහන පොතක් අපි. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ පොතේ තියෙන වටිනාකම තමයි අපේ પરම්පරාව සහ ඔය කවුරුත් කියන ජෙන්සී එකත් එක්ක අපිට ලොකු වැඩක් කරන්න පුළුවන් කියලා කරන ඇඟවීම. අපි ඉපදුනේ ලංකාවට නෙවෙයි අපි ඉපදුනේ ලෝකෙට කියලා කියන પરම්පරාවත් එක්ක අපිට වැඩක් කරන්න පුළුවන් කියන එක මේකෙන් පෙන්නලා දීලා තියෙනවා. විශේෂයෙන්ම ওই වයසේ ගොඩක් අයත් එක්ක ආස්සේ ගෙදර නම් 3 දෙනෙක් පිට. මේ තීරණය කරන්නේ කවුද? යාන්ත්‍රික බුද්ධිය විසින් ගබඩා කොට ඇති එහිම ගතිකයන් විසින් එහිම නිෂ්පාදනය වන අල්ගොරිතම් විසින් අපිට යෝජනා කෙරෙන ඒකට හොඳ අතපෙවීමක් කරේ මූලික අඩිතාලමක් දැම්මේ පළවෙනි වතාවට ග්‍රන්ථකරණයට නවකතාවක් ලියන්න AI පාවිච්චි කරනවා. කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරනවා. මානව බුද්ධිය සංජකගෙන් කෘත්‍රිම බුද්ධිය ජෙනී හරහා Google ලගෙන්. හොඳයි මේ වැඩසටහන එහෙම නැත්නම් සියලුම හිමිකම් ඇවරිනි සියලු අංගයන්ගෙන් පිරුණු වැඩක් හැටියටයි ජනගත වෙන්නේ ඔබ ඉදිරියට එන්නේ සියලුම හිමිකම් ඇවරිනි නවකතාවේ තේමා ගීතයක් තියෙනවා. තේමා ගීතය එළිදක්වන අවස්ථාව මේ පද රචනය ඊට අලුත් නැති
අපිට පුරුදු සංජක ප්‍රසාද් දොලේවත්තගෙන් සංගීත අධ්‍යක්ෂණයේ විශාරද දර්ශන වික්‍රමතුංගගෙන් ප්‍රාන් චින්තකගෙන් අපි බලමු විඳිමු මේ ආදරය අනිත්‍යයි නිත්‍යා සියලුම හිමිකම් ලැබෙරෙන තේමා ගීතය. සිංහ මහාචාර්යතුමාට අපි ආරාධනා කරනවා. නේචරා කල්චරා නේචර් කියලා කියන්නේ ස්වභාවය ප්‍රകൃතිය කල්චර් එහෙම නැත්නම් කල්චරා කියලා කියන්නේ මිනිසුන් විසින් සකස් කරන ලද දෙයක්. මේ සම්පූර්ණ මුර වෙලා තියෙන හෝමෝ සේපියන්ට. මිනිස්සු. මොකද අපි කොච්චර උත්සාහ කළත් අපිට බෑ මේ මිනිස්යාට සතුටින නිර්මාණකරණය පදනම් කරගෙන දෙකක් කතා කරන්න තියෙන එකක් තමයි පාසලේ සාහිත්‍ය ගන්න ගුරුවරයෙක් විදිහට මේ නවකතාව මට දැනෙන හැටි වගේම අපේ પરම්පරාවේ ඇත්තටම ධම්මසලගෙන් ගුරුහරුකම් අරගෙන මේ ජෙනරේෂන් එකේ මේ සංක්‍රාන්ති කාලේ අවසාන ඉසර් ජෙනරේෂන් එකට ආසන්නම પરම්පරාව අපි දැන් අපි දෙගොල්ලම ආකාර දෙකකට ඒගොල්ලොත් එක්ක අවදීන් දෙකකදී වැඩ කරනවා. සියලු හිමිකම් ලැබෙන්නේ අපේ මේ අලුත් වැඩේ අලුත් නාටකයේ අයිතිකාරය සංජය යදන උදේ ඉතින් මොකක්ද තවත් සතුටුයි මට අනුගමනය මෙච්චර මට ආදරය කරන කාගේ දේවල් කියවන පාටක පිටසක් මේකේ අන්තනේ දුන්න නරකාල විරිතිරියන් සබ්ගප්පද ප්‍රතිවිරු සෑ සන්තෝෂයි ඒ වගේම නවකතාව ජනගත කරලා අපේ අතට පත් කරනවා දැන් තියෙන මගේ වාරයේ ලැබිය වාරෙත් යම ඉගෙමක් කරන පොත කියවා අපගේ අදහස්යි ඒ විචාර විවේචන ඉදිරිපත් කරගයි කොහොමද සුබියයිසි අයියාගෙන් ප්‍රේක්ෂකයාගේ තියෙන ආදරේ ඕකින් ආදරේ අතට අඩුවක් නැග්ගක් ඇත්තේ ඉතින් බොබක්ස් නැති